ඔන්න යාළුවනේ එක්තරා ගමක සඳුන් කියලා බොහොම අහිංසක දරුවෙක් ජීවත් වුණා. මෙයාට කාත් කවුරුවත් හිටියේ නෑ. මෙයා තනියම තමයි ජීවත් වුනේ. ගමේ හැමෝම මෙයාට අනාථයා කියලා තමයි කතා කරේ. සඳුන්ට ඉස්කෝලේ යන්න විදියකුත් නැති හින්දා සඳුන් රස්සාවක් විදියට කරේ ගෙවල් වලින් ගෙවල් වලට ගිහිල්ලා ඒ ගෙවල් වල තියෙන වැඩ කරලා දීපු එක. ඒ වගේ හම්බෙන සල්ලි වලින් සඳුන් එදිනෙදා කණ්ඩ කෑම බීම කොහොම හරි අමාරුවෙන් හොයාගත්තා. ඔන්න යාළුවනේ සඳුන් වැඩ කරලා ගෙදර යද්දි හොඳටම රෑ වෙලා හොඳටම වහිනවා. අනේ බල්ලෙක් තෙමි තෙමි ඉන්නවා සඳුන් දැක්කා. සඳුන් දැන් මොන වගේ දෙයක් කරයිද? අනේ යාළුවා හොයත් මං වගේ තමා නේද? කවුරුත් නෑ තනියම ඉතින් තෙමි තෙමි ඉන්නවා. ඉන්නකෝ මං ඔයාව අපේ ගෙදර එකයි යන්න. මං ඔයාව ආදරෙන් බලා ගන්න. මටත් කාත් කවුරුවත් නෑනේ. මට ඉන්නේ එකම යාළුවා දැන් ඔයා. ඔයාට මම මොකද්ද දාන නම? ඔයාට මං දාන්නම් කඩියා කියලා. හරිද? කෝ එන්නකෝ දැන් යන්න. මං ඔයාව ආදරෙන් බලා ගන්න. මගේ හොඳ කඩියා. ඔන්න යාළුවනේ සඳුන් දැන් කඩියව ගෙදර අරගෙන යන්න තමයි හදන්නේ. අපි බලමුකෝ ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. මේක තමා සඳුන්ගේ දුප්පත් පැල්පත. සඳුන්ට හම්බෙන හැම දෙයක්ම කඩියත් එක්ක සඳුන් බෙදාගත්තා. හම්බෙන කෑම පවා කඩියට දීලා තමයි කෑවේ. එච්චරකට මේ දෙන්නගේ යාළුකම දවසින් දවස වැඩි වුණා. හොඳට කණ්ඩ කඩියෝ. කාඩ් කවුරුවත් නැතුව හිටපු මට හම්බුණ එකම යාළුවා ඔයා. මං ඔයාට ගොඩක් ආදරේ කඩියෝ. මං ඔයාව හැමදාම බලා ගන්නවා. අප්පෝ මුදලාලි අන්න අර අනාථ එනවා. උදේම දැක්කා ඉතින්. කඩේ බිස්නස් උත් ඉවරයි ඈ. මූනම් පුදුම අනාථෙක්. දැන් බල්ලෙකුත් අල්ලගෙන. අයියෝ අයියෝ. මුදලාලි මාමේ කඩේ මොන හරි වැඩක් තියෙනවා නම් කියන්න මං කරලා දෙන්නම්. අද වැඩක් හම්බුන්නේ නෑ මුදලාලි මාමේ. මේ බල්ලට කණ්ඩ මොන හරි අරන් දෙන්නවත් අතේ සතයක්වත් නෑ. පුළුවන් නම් මට වැඩක් දෙන්න මාමේ. මං කරලා දෙන්නම්. අනේ පොඩියකෝ උඹට හරියට ඉන්න තැනක්වත් නෑ. අනික උඹවත් හරියට බලාගන්න බැරිකොට මේ බල්ලෙක් බලා ගන්නවා. මොකද්ද බං? උඹ නම් කොහොමත් අනාථෙක්ම තමයි. උඹ වගේ අනාථයොන්ට අපේ කඩේ නම් වැඩ දෙන්නේ නෑ. මෙතනින් ඵලයන් පවුනෝදී යන්න. උඹලාව කඩේ වැඩට ගත්තොත් කඩේ තියෙන බඩුත් එක්ක හොරකම් කරයි. ඔක්කොටම කලින් උඹට ජීවත් වෙන්න විදියක් හොයාගනි. ඔය බල්ලෝ තියාගෙන ඉන්න නැතුව. මෝඩ පොඩි එකා දැන් ඵලයන්. ඵලයන් යන්න සඳුන් දැන් මෙතනින්. උඹට මුදලාලි කිව්වේ කැහුණානේ. මන්නේ අනාථයා. මෙතන මේ උඹවත් බලාගන්න බැරිකොට බල්ල බලාගන්න. ඵලයන් දෝ යන්න. මෙහෙම ටික දවසකට පස්සේ කඩියා සඳුන් යන හැම තැනම යන්න පටන් ගත්තා. සඳුන් එක්කමයි. සඳුන් නැතුව කඩියට පොඩ්ඩක්වත් ඉන්න බැරි වුණා. ඒ වගේම තමයි සඳුන්ටත් කඩියා නැතුවම බැරි වුණා. යන හැම තැනකම කඩියව එක්කන් ගියා. මහත්තයා මෙතන නම් කැරට් ටික ඔක්කොම හදලා තියෙන්නේ. එහා පැත්තේ අය මොකද්ද මහත්තයා කරන්න ඕනි? ඒක ගොල්ලෝ තව වැඩ ගොඩක් තියෙනවා. එන්නකෝ මම පෙන්නන්න යන්නකෝ. තව ගොඩක් තියෙනවා වැඩ. ඒ ජාමර මේ බලපං. මේ අනාථයාට අද මස් කට්ටක් හම්බෙලා. බල්ලටත් හම්බෙලා. අනේ මූ වගේ අනාථෙක්. ගමටම මූ දැන් මෙව්ව එකක් කරලා තියෙන්නේ. බලපංකෝ මේකවත් බලාගන්න බැරිකොට මූ බල්ලොන්ව බලා ගන්නවා. අනේද කියන්නේ බරුවනා. ඔන්න යාළුවනේ ගමේ ඉන්න ලොකු මිනිස්සු විතරක් නෙවෙයි සඳුන්ගේ වයස යාළුවෝ පවා සඳුන්ට හොඳටම බැන්නා. සඳුන්ව කොන් කරා. අනේ මේ වගේ සිද්ධි වලින් සඳුන්ගේ හිත ගොඩාක් රිදුණා. මේවා කියන කිසි දෙයක් සඳුන් ඇහෙන්නේ නැහැ වගේ තමයි හිටියේ. ඔන්න යාළුවනේ දවසක් හිතපු නැති විදිහට ලොකු වැස්සක් වැස්සා සඳුන්ලෑ ගමට. අනේ සඳුන්ලෑ ගෙදරට යන පාරට පවා ගම් වතුර ඇවිල්ලා. සඳුන් මේක දැක්කට පස්සේ පුදුම වුණා. කඩියෝ අර බලන්න අපේ ගෙවල් හිටන් යට වෙලා. අපි කොහොමද දැන් එහා පැත්තට යන්නේ? තව ටිකකින් මේ පැත්තටත් වතුර එයි. මං අතෙන්ට ගිහිල්ලා බලන්නද කඩියෝ අර කණ්ඩිය ළඟට පොඩ්ඩක්. කඩියා ඔතෙන්ටම වෙලා ඉන්න. එන්න එපා. කකුලවත් ලිස්සයි. හරිද කඩියෝ? ඔන්න යාළුවනේ මෙහෙම කියලා සඳුන් කණ්ඩිය පැත්තට ගියා. අපේ කඩියා නම් මේකට කැමති නෑ වගේ. හොඳටම බුරව්වා සඳුන්ට යන්න එපා කියනවා වගේ. අනේ හරි වැඩක් වුණේ. සඳුන්ගේ කකුල ලිස්සලා වතුරට වැටුණා. කඩියත් හයියෙන් දුවගෙන ගියා සඳුන් ළඟට. අනේ යාළුවනේ සඳුන් වතුරේ ගිලෙනවා. සඳුන් හයියෙන් උදව් ඉල්ලලා කෑ ගහනවා. අනේ
මව බේරගන්න ගිලෙනවා කඩියා ඔයා යන්න ඔයත් වැටේ කඩියා අනේ මං ගිලෙනවා අනේ වටපිටාවේ කවුරුත් නැහැ කඩියත් හයියෙන් බුරව්වා කවුරුත් එයිද කියලා බලන්න හරි වැඩක් තමයි වෙන්නේ බැරිම තැන කඩියා මේ වතුරට පැන්නා අනේ කඩියා අමාරුවෙන් කඩියාගේ දත් වලින් රුවන්ව අල්ලගෙන උඩට අරගෙන ආවා කඩියට හොඳටම වතුර පෙවිලා අනේ කඩියා ඇයි අනේ මෙහෙම දෙයක් උනේ මට හිටපු එකම යාළුවා දුක සතුට බෙදාගත්තේ මං ඔයත් එක්ක කඩියා අනේ ඔයා විතරයි මට හිටියේ කඩියා ඔක්කොම මට බැන්න ඒත් ඔයා හැම වෙලාවකම මාව තනි කරන්නේ නැතුව මගේ ළඟින් හිටියා අද ඔයත් මාව දාලා ගියා කඩියා අනේ අයත් මං තනි වුණා අයත් මං අනාථයෙක් වුණා කඩියා ඇයි කඩියා ඔයා මගේ ජීවිතේ බේරගන්න ඔයාගේ ජීවිතේ පූජා කරේ අනේ මට හිටපු එකම යාළුවා ඔයා කඩියා අනේ මොකද්ද මේ උනේ අයියෝ කඩියා මෙතන වුණ සිද්ධිය දැකලා ගමේ හැමෝටම දුක හිතුණා එයාලා කරලා තියෙන්නේ ලොකු වැරද්දක් කියලා හිතුණා අපි බලමු ගමේ කට්ටිය එකතු වෙලා අපේ සඳුන්ට මොකද්ද කරන්න යන්නේ කියලා ඒක මාර වැඩක් මේ බල්ලා මේ දරුවා වෙනුවෙන් ජීවිතේ පූජා කරා මේ කොල්ලත් එක්කම හිටියේ බල්ලා අපි මේ කොල්ලට කොච්චර බැන්නද හේත් ඉතින් අපි ඔච්චර දවස් එක වැරදි දේ තමයි කරලා තියෙනවා මම කැමති මේ ළමයාම ඉස්කෝලේ වල හොඳට උගන්වන්න සල්ලි දෙන්න සඳුන් පුතේ සමාවෙන් පුතේ අපිට ඒක හරි කතාව මුබාරක් සඳුන් පුතේ මාත් කැමති පුතාව ඉස්කෝලේ යන්න සියලු වේදා මං ගානේ කරලා දෙනවා තේරුණාද මේ බල්ලා පුතාව නිකම්ම නෙවෙයි දාලා ගියේ පුතාට ගොඩාක් දේවල් දාලා ගියේ පුතා හොඳට ඉගෙනගෙන හොඳ තැනකට යන්න ඕනේ මේ අහිංසක සතත් හොඳ තැනක ඉපදෙයි පුතාට මේ කරපු උදව්වේ බලන්න අපි ළඟ නැති මනුස්සකම මේ බල්ලා ළඟ තිබ්බනේ ගමේ ඔක්කොම එකතු වෙලා මේ සඳු පුතාට උදව් කරන්න ඕනේ අය එක් කරි මේ කොල්ලට අනාථයා කියලා තිබ්බොත් ඌව මම අනාථ කරලා දානවා තේරුණාද ඔන්න යාළුවනේ කඩියා මැරුණට කඩියා හොඳ පාඩමක් කියලා දීලා තමයි මැරුණේ ගමේ මිනිස්සු හැමෝටම මෙයාලා කරපු වැරද්ද තේරුණා දැන් ගමේ මිනිස්සු කවුරුත් සඳුන්ට මොකුත් කියන්නේ නැහැ අපි බලමු සඳුන් හොඳට ඉගෙනගෙන අනාගතේ මොන වගේ දෙයක් කරගෙනද තියෙන්නේ කියලා අපි එහෙනම් දැයියම් බලන්න සඳුන්ගේ අනාගතේ කොහොමද කියලා ඔන්න යාළුවනේ සඳුන් හොඳට ඉගෙනගෙන අන්තිමේදී කොහොම හරි හොඳ පශු වෛද්‍ය කෙනෙක් වෙලා දොස්තර මාමේ මම හැමදාම දොස්තර මාමා ළඟට එනවා මගේ පූසාගේ ලෙඩේ බලන්න. ඒත් මං අහන්න හිටියේ අර බිත්තියේ ලොකුවට ගහලා තියෙන දුඹුරු පාට බල්ලාගේ ෆොටෝ එක. ඇයි මාමේ එච්චර ලොකු ෆොටෝ එකක් ගහලා තියෙන්නේ? මොකක්ද ඒකේ විශේෂත්වය මාමේ? පුතාට මං දැන් කිය හිටපු කතාව මාව ගම් වතුරෙන් අර බේරගත්තා කිව්වේ බල්ලෙක්. අන්න ඒ බල්ලා කඩියා. මගේ ජීවිතේ බේරගත්තේ මේ කඩියා. කඩියට මං හැමදාම ණය ගති. කඩියා හින්දා තමයි මට හැම දෙයක්ම ලැබුණේ. අනාථයෙක් වෙලා හිටපු මට එකම යාළුවා. යාළුවෙකුටත් වඩා මට මගේ දරුවෙක් වගේ කඩියා. මගේ හැම දෙයකටම මන් ළඟින් හිටියා. මගේ ජීවිතේ බේරගත්තෙත් කඩියා. මිනිස්සෙකුට වඩා ගොඩාක් ලොකු මනුස්සකම් තියෙන සතෙක් තමයි කඩියා කියන්නේ. මං හැමදාම කඩියට ණය ගැති. කඩියා හින්දා තමයි අද මම මෙහෙම පශු වෛද්‍ය කෙනෙකුත් වෙලා ඉන්නේ. ගමේ මිනිස්සු ආදරය කරන්න පටන් ගත්තෙත් මට මේ බල්ලා හින්දා පුතේ. ඒත් අද මම මෙච්චර හොඳ තැනක ඉන්නවා. මගේ කඩියා අද මගෙත් එක්ක නෑ. අනේ ඔයා එදා මගේ ජීවිතේ බේරගත්තා. මම මේ ජීවිතෙන් එක්කෙනෙක්ට ණයයි පුතේ. ඒ මේ බල්ලා කඩියා මං හැමදාම කඩියට ණයයි. මං හැම මාසෙකම මේ කඩියා වෙනුවෙන් අනාථ නිවාසවලට, ළමා නිවාසවලට, වැඩිහිටි නිවාසවලට හැමදාම දානෙ දෙනවා. මේ මගේ කඩියව සිහි කරලා කඩියවට හොඳ ආත්මයක් ලැබෙන්න කියලා. අනේ මගේ කඩියට පිං මගේ ජීවිතේ බේරගත්තට එයාගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව මිනිස්සෙන් නම් මේ වගේ දෙයක් කරයිද? අනේ මගේ කඩියා අයියෝ. එතකොට දොස්තර මාව බේරගත්තේ මේ බල්ලා. ඒ කියන්නේ කඩියා. අනේ බලන්නකෝ මාමේ. මටත් හරිම දුකයි. මට දැන් තමයි තේරෙන්නේ මාමා කඩියට කොච්චර ආදරේද කියලා. අනේ මාමේ මගේ පූසත් මට ආදරේ ඇති නේද? ඔව් පුතේ.
මේ අහිංසක සත්තුන්ගේ ආදරේ ඇත්තක්. මේ අහිංසක සත්තු අපිට ඇත්තටම ආදරය කරන්නේ. ඒකට හොඳම උදාහරණේ කඩියා. බලන්න එයා ගැනවත් හිතන්නේ නැතුව මගේ ජීවිතේ බේරගන්න අච්චර ලොකු වතුර පාරකට පැන්න කියන්නේ. එතනින් එහාට තවත් මොන ආදරේ ගැන කතාද පුතේ? මේ තමයි සැප ආදරේ. සත්තු අපිට මාර විදියට ආදරේ. අපිත් ඒ අයට ඒ වගේම ආදරේ කරන්න ඕනි. තේරුණාද පුතාට? ඔන්න යාළුවනේ කාත් කවුරුවත් නැතුව හැමෝම අනාථයා කිව්ව සඳුන්ට මේ අහිංසක කඩිය හින්දා සඳුන්ට මුළු ලෝකෙම ලැබුණා. හැබැයි එක දෙයක් කැරෙන්න. ඒ සඳුන්ගේ හොඳම යාළුවා කඩියව නැති වුණා. බලන්න යාළුවනේ සත්තු අපිට කොච්චර ආදරේද. එයාලගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව සඳුන්ව බේරගන්න කඩියා ජීවිතේ පූජා කරා. කඩිය හින්දා ගමේ ආදරේ සඳුන්ට ලැබුණා. පසුගිය දවස් ටිකේ අපේ රටේ තිබ්බ අයහපත් කාලගුණේ හින්දා ගොඩක් සත්තුන්ට ජීවිත නැති වුණා. ඒ විතරක් නෙවෙයි ගොඩක් මිනිසුන්ට ජීවිත නැති වුණා. ලබන කිසිම ආත්මයක මෙවැනි විපතක් මෙවැනි කරදරයක් කිසිම ආත්මයක මේ සත්තුන්ට මේ මිනිසුන්ට නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙවෙයි ගම් වතුරේ නවතන්නුන අපේ මිනිස්සුන්ට නැවතත් එයාලගේ සුපුරුදු ජීවන රටාවට හුරු වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් යාළුවනේ තවත් මේ වගේ ලස්සන කතාවකින් අපි හම්බෙමු. ඔයාලට සුබ දවසක්.